සකල සිරින් පිරි ශ්‍රී ලංකාවේ හැමදම නායක බී වෙනවා උත් හොඳයි අනේ මුත් හොඳයි කිය එකිනෙකාට ඡන්දය දෙනවා එකිනෙකාට ඡන්දය දෙනවා 76 වෙනි පිටුව පෙරලලා මිනිසුන් අතරට එක් ඕවා මොනවා කරන්නද උඩ යට කැරකී දෙලොවක් අතරෙදි තනි කෙරුවා දෙලොවක් අතරෙදි තනි කෙරුවා හැබැයි මම එක දෙයක් කියනවා මම UMPත් නෙමෙයි මං JVPත් නෙමෙයි මං සජිත්ගෙත් නෙමෙයි රනිල්ගෙත් නෙමෙයි අනුරගෙත් නෙමෙයි සමත්ත ශ්‍රී ලංකා වාසී සිංහල දෙමළ මුස්ලිම් බෞද්ධයාගේ ස්වාමින් වහන්සේ නමක් අපට යම් පාඩයක් තියෙනවා චරිත බික්කවේ බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය දේව මනුස්සාය කියලා දාගත්තේ අපි කාගේවත් පස්සේ යන්න නෙමෙයි හැබැයි නොදරුවත්ම හරි වැරද්දක් වුණා නම් නොදරුවත් හරි අත්වැරද්දක් වුණා නම් 76 සාපේ පෙන්නුවා නම් මට කියන්න තියෙන්නේ දැන්වත් වැඩක් කරන්න පටන් ගන්න හොරු අල්ලන්න හොරු නීතිය රැහැනට හසු කරන්න හොරු කියා දැන් මේ කාලේ ෆයිල් පෙරලපු අය ප්‍රයෝජනයක් අරගන්න ඔබතුමාට තව කාලේ තියෙනවා ඒ නිසා අපි ඔබතුමාගෙන බලාපොරොත්තු ඉන්නවා ඒ නිසා විශේෂයෙන්ම දේශපාලන කෝණයකින් බලනවා නෙමෙයි කියන්න එපා කහකඩයි කියලා ඒ වගේම කියන්න එපා හපව් මහාන වෙන්න කියලා ඒ නිසා එහෙම කියලා කටවරද්ද ගන්න එපා මොකද ඕක නිතරම කියන්නේ අපි වනචාරි නෙමෙයි ලාල්කාන්ත මහත්තයෝ ඔබතුමාලට හැදෙන්න කාලේ තියෙනවා ඒ නිසා අපටත් කියන්න එපා ඔහු මේ වනචාරියා කියලා ඒ නිසා ඊට පස්සේ නිදාගෙන ඉන්න කොටි අවශ්‍ය ගන්න එපා ඔබතුමාලට දුන්නේ හොරු අල්ලන්න ඒ නිසා විශේෂයෙන්ම හොරු අල්ලන කාර්යය කරන්න අපිට අපි පෝලිං ඒ වගේම ගෑස් පෝලිං අත්විදලා තෙල් පෝලිං වල ඉදලා පවුල් කඩාකප්පල් වෙච්ච ඒවා අපි දැක්කා ඉතින් ඒ නිසා ඒ 70 සාපි පෙන්නුවා මිනිස්සු ඡන්දෙ දුන්නා ඔබතුමාලා මහත්වෝ වැඩ කරන්න අපට ඔබතුමාලා විශ්වාසයි ඒ නිසා අපි මේ සුදුහුණු ගෑමක් නෙමෙයි අපි කාටවත් කඩේ යන්නේ ඒ නිසා එච්චරයි කියන්න තියෙන්නේ හැබැයි වනචාරිය එහෙම කියලා පව් පුරව ගන්න එපා ගොවියගෙන හැමදාම ගොවියොත් එක්ක අපි හැමදාම පිවිසෙන්නේ වෘත්තීය නායකයෝ පාසුපාස අපි උන්නේ සමහර නායකයන් අම්විකාරලුත් කන්නේ ගොවියන් රජ කරන් නයි හැම දෙනා උන්නේ අපේ සමහර වෘත්ති නායකයෝ අමුයෙන් වී කෑවනේ අමු කරල් වී කෑවා ඉතින් ගොවියාගේ පිට උඩින් එනවා අන්තිමේදී ගොවියා අසරණ වෙනවා මොනවා කරන්නද දුන්න දුනු ගමුවේ ඊතල කිතල ගමුවේ රාළමී ගමුවේ මොෙක් කඩවරු සබර ගමුවේ එපමණයි කියන්න තියෙන්නේ හැබැයි එක දෙයක් කියන්න තියෙනවා ගොවියටත් දීවරයටත් ප්‍රහාරය එල්ල කෙරුවොත් ඕනම රජයකට දෙයියන්ගේ පිහිටයි